ඒ කියලා සෑම වසරකම මේ මාසේ වෙසක් උත්සවය අපි සමරන්නේ බුදුරජාණන් වහන්සේගේ තනකුල සිහි කරන්න අද මුළු ලොව කියන බෞද්ධයන් එකතු වෙලා සිදුහත් කුමරුන්ගේ ඉපදීමත් බෞද්ධ පත්වීමත් බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පාමත් සිහි කරන්නේ වෙසක් උත්සවය ඉහළින්ම සමරවෙන්. අපි ඔක්කොම එකතු වෙලා හදපු පාට ලස්සන වෙසක් කුඩු නිසා අද මුළු පරිසරයම හරිම ලස්සනයි. දාන සීල භාවනා ආදී පින්කම් ගොඩක් අපි අද සිදු කරනවා. අද වගේ දවසක අපි පූජාවන් දෙවරකය පවත්වනවා. ඒ තමයි ආමිස පූජා සහ ප්‍රතිපත්ති පූජා කියන පූජාවන් දෙක අපි මේ පූජාවන් සිදු කරන්නේ බුදුරජාණන් වහන්සේට ගෞරව පුදු කිරීම සිදු කරනවා. ප්‍රතිපත්ති පූජා අතර ආගමික සහ වතාවත් වල වීම සිල් සමාදන් වීම ධර්ම දේශන වලට සවන් දීම භාවනා ඉදි කිරීම මේ අතර වේ. ආමිස පූජාවන් ලෙස දන්සල් දීම පොළොන් ඉදි කිරීම වෙසක් පහන් කුඩු නිර්මාණ කිරීම පන්දැල්වීම මේ අතර වේ. දම් පාසල් දරුවන් ලෙස අද අපි වෙසක් පත්තිගීත ගායන කරන්නේ වෙසක් පහන් කුඩු සංදර්ශන පවත්වන්නේ බොහොම පත්තියකින් බුදු හිමියන්ගේ උතුම් වූ ධර්ම යත අනුව ජීවිතය හැඩගස්ව ගැනීමට පුහුණු වීම අපිට ලැබෙන ආගනාම පණිවිඩය. ඉතින් පුංචි අපිට වෙසක් පොය සමරන්න උදව් කරපු අපි පන්සලේ නායක හාමුදුරුවන්
වහන්සේට අනෙක් ස්වාමීන් වහන්සේලාට ආදරණීය ඔබ සියලුට ගොඩක් ස්තුතියි ඔබ සැමට තෙරුවන් සරණයි.